සුබ දවසක් පුංචි දුවලා පුතාලා හැමෝටම. ඉතින් අද දවසේ අපි අරගෙන අවිල්ලා තියෙනවා මේ ඩැනිෂ් කැම්බිට් එකේ තියෙන ලස්සන අයිඩියා එකක්. මේක ඇත්තටම ට්‍රැප් එකක් කියලා කියන කැමති නෑ. මොකද මේක ලොකු රේටඩ් ප්ලේයර්ස්වත් අහු වෙන අයිඩියා එකක්. හින්දා මම මේක ට්‍රැප් එකක් කියලා කියන කැමති නෑ. මේක එන්ජින් වලින් චෙක් කරත් ඔයාට මේකේ ඉක්වල් මූව්ස් ගොඩක් කරලා ගන්න පුළුවන්කම තියෙයි. ඉතින් හින්දා බලමු අයිඩියා මොකක්ද කියලා දවසේ ඔයගලන්ට ඉගෙන ගන්න තියෙනවා. right white first move එක වෙන්නේ e4 වලට black reply කරා e5 වලින් මේකට අපි සෙල්ලම් කරනවා d4 quick attack එකක් ගෙන අපි center එක හරහා ඉතින් opponent මේකේ අපේ d pawn එක කපලා දැම්මොත් අපි කරන්නේ තව pawn එකක් gambit කරනවා අපි c3 දෙනවා c3 දුන්නාම එයා d pawn ගෙන් c3 කපලා දායි right d pawn ගෙන් c3 කපලා දැම්මාම අපි මේකට සෙල්ලම් කරනවා Bishop C4 කියන අයිඩියා. දැන් ඩැනිෂ් කැම්බිට් එකේ මේන් කන්සෙප්ට් එකට අපි එල්ල තියෙනවා. අපි තව pawn කෙනෙක් ඇත්තටම දීලා තියෙනවා. ඉතින් opponent අපේ තුන්වෙනි pawn වත් ඕනේ නම් කපා ගන්න පුළුවන් කමක් අපි හදලා දීලා තියෙනවා. ඉතින් මේකේ බලාපොරොත්තු මුලින්ම තේරුම් ගන්න. මේකෙදී පුංචි දුවල පුතාලට තේරෙන්න ඕන අපි pieces වල activation එක අපි opponent සාපේක්ෂව pieces වල activation එක තමයි කල්පනා කරන්නේ. බලමු opponent ගොඩක් වෙලාවට මේ වෙලාවේ c pawn ගෙන් b2 කපලා දායි. c pawn ගෙන් b2 කපුවම අපි කරන්නේ bishop ගෙන් b2 කපනවා. මොකද අපිට තව දුරටත් gambit ගන්න බෑ. මොනොත් ඒවා රුක කපලා queen කෙනෙක්ට ප්‍රමෝට් වෙන ඉන්න අනිවාර්යෙන් අපි මේ pawn එක ගන්න ඕන. ගත්තාම ඔයා හිතලා බලන්න මේ positions දෙකේ වෙනස. දැන් black ගේ camp එක ගත්තොත් black ගේ ඔක්කොම pieces කැම්ප් එක ඇතුලේ තියෙන්නේ. හැබැයි අපි ගත්තොත් බලන්න අපි ගාව ඇක්ටිව් බිෂප් එකක් ඉන්නවා කිං සයිඩ් එකට ඇටැක් කරන. තව ඇක්ටිව් බිෂප් කෙනෙක් ඉන්නවා කිං සයිඩ් එකට ඇටැක් කරන. නයිට් ගේම් එකට ඕන්ලාක එන්න පුළුවන්කම තියෙනවා. මේ නයිට් එන්න පුළුවන්කම තියෙනවා. ක්වීන් ටෝටලි ඇක්ටිව් හැම පැත්තටම. ඉතින් හොඳ ස්පේස් එකක් හොඳ ඩෙවලොප්මන්ට් එකක් අපිට හොඳ පොසිෂන් එකක් හම්බෙලා තියෙනවා. අපි ගැම්බිට් කරපු පෝන්ලා දෙන්න වෙනුවට. ඒ කියන්නේ අපි ෆ්‍රී දීපු පෝන්ලා දෙන්න වෙනුවට අපිට හොඳ ඇක්ටිව් පොසිෂන් එකක් හම්බෙලා තියෙනවා. මේක තමයි අපි පාවිච්චි කරන වාසිය මේ ගේම් එකේ ඇඩ්වාන්ටේජ් එක ගන්න. ඉතින් මෙතනදී අපේ ඔපොනන්ට් ගොඩක් වෙලාට bishop b4 check කරන්න තියෙන possibility එක. එයාගේ පළවෙනි developing idea එක, එයා developing idea එකත් එක්ක check එකක් දීලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ මතක තියාගන්න වැරදිලාවත් මේ ගේම් එකේදී දැන් ඔයාලට මේක knight c3 දාලා වහන්න පුළුවන්. ඒ කියන්නේ mainly theoretical plans බලුවොත් එහෙම පොත් වලින් බලුවොත් සමහර knight c3 පෙන්වන්න පුළුවන්. මම කියන්නේ knight c3 දාන්න එපා. ඔයා මේ check එක knight d2 වලින් වහන්න පුරුදු වෙනවා. ඇයි knight d2 වලින් වහන්නේ? මොකද මේ bishop ගේ diagonal එක අපි continuously තියාගන්නවා. දැන් මේ knight d2 move එකත් එක්ක ඔයගොල්ලන්ට පේන්න ඕන අපි මේ g7 වලට ප්‍රෙෂර් එකක් බිල්ඩ් අප් කරලා තියෙනවා. ඒතර අනිවාර්යයෙන්ම මෙතන ඉඳන් එයා ඩිෆෙන්ස් එක ගැන පොඩ්ඩක් හිතන්න ඕන අවස්ථාවක් තමයි අපි දෙන්නේ. ඉතින් අපි අපේ පීස් එක ඇක්ටිව් කරන ගමන් අපේ ප්‍රශ්න බේර ගන්න පීස් එක ඇක්ටිව් කරන ගමන් මෙතන ප්‍රෙෂර් එක කන්ටිනියු කරන ගමන් තමයි අපි අපේ ප්‍රශ්න බේර ගන්න උත්සාහ කරන්නේ. ඉතින් මෙතනදී අපේ ඔපොනන්ට් ගොඩක් වෙලාට knight f6 දායි. මොකද knight f6 එකේ පීස් එක ඩෙවලොප් කරනවා. ඒකම කාසල් කරන්න පුළුවන්කම හදා ගන්න මේ pawn ට threat එකකුත් දෙනවා. ඉතින් ඒක යාගේ පැත්තෙන් හොඳ අයිඩියා එකක් වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. මගේ අයිඩියා එක white විදියට අපි මේ වෙලාවේ කරන්නේ අපි දැන් ඔයාලට පේන්න ඕන මේ pawn ට මේ වෙලාවේ ආරක්ෂාවක් නැහැ. මොකද මේ pawn ට knight ගෙන් ආරක්ෂාවක් තියනවා වගේ දුන්නා. ඇත්තටම ආරක්ෂාවක් නැහැ. මොකද එයා මේක කැපුවොත් මට knight ගෙන් කපන්න බෑ. මේ පැත්තට පින්නලා තියෙන. ඉතින් ඒ හින්දා මේකට ආරක්ෂාවක් නැහැ. ඉතින් ගොඩක් අයට හිතෙන්න පුළුවන් මේ වෙලාවේ අපි pawn එක push කරලා මේක protect කරමුද? එහෙම නැත්නම් bishop back කරමුද? එහෙම නැත්නම් bishop මේකෙන් exchange එක offer කරලා මේක defend කරමුද? ඔය වගේ දේවල් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඒව කරන්න එපා. ඔයාගේ key idea එක තමයි ඩිවලොප්මන්ට් එකයි ඇටැක් එකයි. ඒ හින්දා ඔයාට මේ වෙලාවේ තියෙන හොඳ මූව් එක තමයි ඔයා සෙල්ලම් කරන්න knight f3 කියන plan එක. දැන් knight f3 අදපු ගමන් 80ක විතර ප්ලේයර්ස් මගෙන් අහයි. ඉතින් ඔක වැරදි නිසා අපරාධෙන්නේ pawn එක ඩවුන් වෙනවා. pawn ඩවුන් වෙනවා විතර නෙවෙයි තව ප්‍රෙෂර් එකක් අපේ පැත්තට එනවා නේද කියලා. ඔය ප්‍රෙෂර් එක ගන්න. ඒක තමයි අපේ ටාගට් එක. අපි යාට අවස්ථාවක් දෙනවා knight ගෙන් e4 කපන්න. එයා knight ගෙන් e4 කපයි. මොකද ඔයා සෙල්ලම් කරන්නේ opponent ගේ මනසත් එක්ක. එයා knight ගෙන් e4 කැපුවාම එයාට pawns 3ක් හම්බෙලා තියෙනවා. ඉතින් එයාට full piece එකක් අප් වගේ තමයි පොසිෂන් එක කපාට පේන්නේ. හැබැයි මතක තියාගන්න knight කට e4ත් එක්ක සම්පූර්ණ ගේම් එකම අපේ පැත්තට කන්වර්ට් වෙලා ඉවරයි. දැන් ඔයා දිනන ගේම් එක. එයාට පේන්නේ එහා පවුන්ස් 3ක් අපින්දා එයා ගේම් එක දිනනවා වගේ. නමුත් ඇත්තටම ඔයා තමයි ගේම් එකේ දිනන පැත්තේ ඉන්න. බලමු මොකද වෙන්නේ කියලා. මේකදී අපිට තියෙන හොඳ අයිඩියා එක තමයි අපි කාසල් කරනවා. අපි කාසල් කරාම එයා අනිවාර්යෙන් piece up නම් exchange. ඔකන එයාගේ concept එක. එයා ගොඩක් වෙලාට knight ගේ මේ knight එක කපලා දායි. knight ගේ knight එක කැපුවාම මට තියෙන හොඳ මූව් එක. මොකද්ද මට තියෙන හොඳ මූව් එක? මට තියෙන හොඳ මූව් එක තමයි rook e1 check. මෙතෙන්දි මෙන්න මේ වැරද්ද කරන්න එපා.
මෙතනදී මම පොඩි දෙයක් පෙන්නන්නම්. කාට හරි හිතුනොත් එකපාරට මුලින් බිෂප් ගෙන් මේක කපලා ඉවර වෙලා වෙන මූව් එකට යමු කියලා හිතුනොත් ඒ වැරද්ද කරන්න එපා. මම පෙන්නන්න ඕන. මොකද මේ වෙලාවේ බිෂප් ගෙන් මේක කැපුවොත් ගේම් එක ඔපෝනන්ට් හොඳ වෙනවා. මොකද ඔපෝනන්ට් මොකද කරන්නේ? එයා අනිවාර්යයෙන්ම මේ රුක් එක අමතක කරලා එයා නයිට් කට් C4 කරනවා. දැන් එයාට ගේම් එක හොඳයි. මොකද දැන් ඔයා රුක් E1 දැම්මයි කියලා එයාට ගැටලුවක් නැහැ. බිෂප් E7 එන්න ඕන. බිෂප් E7 ආවම පස්සේ ඔයාට පුළුවන් බිෂප් කට් H8 කරන්න. බිෂප් කට් H8 වලට එයා D5 ගහුවාම එයාට ගේම් එක ඇත්තටම හොඳයි. අනිවාර්යයෙන්ම එයාට ගේම් එක හොඳයි. මොකද රුක් වෙනුවට එයාට නයිට් බිෂප් + 2 පෝන්ස් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් ගේම් එක එයාට හොඳ වෙනවා. ඉතින් ඒකින්ද මේ වැරද්ද කරගන්න එපා. ඉතින් ඒක මම මැදදී ඔයාලට පෙන්නුවේ. මේ වෙලාවේ ඔයාලට තියෙන අයිඩියා එක තමයි ඔයා සෙල්ලම් කරන්න ඕන රුක් E1 check. ඕක තමයි ඔයාගේ කී ප්ලෑන් එක. රුක් E1 check කරාම ඔයාලට පේන්න ඕන king F8 අදින එකක් නෑ එයා. එයා king F8 ඇද්දයි කියලා අපිට ප්‍රශ්නයක් නෑ. king F8 එයා අදින එකක් නෑ. මොකද king F8 අදින එක යාට ඇත්තටම වැරදි මේ සිටුේෂන් එකේදී. ඉතින් ඒ හින්දා එයා ගොඩක් වෙලාවට මේ චෙක් එක බිෂප් ගෙන් වහයි. බිෂප් ගෙන් වැහුවයි කියලා වාසියක් නම් එන්නේ නැහැ. මොකද බිෂප් ගෙන් වැහුවා කියලා මේ ගේම් එක යාට බැලන්ස් කරගන්න වෙන්නේ නැහැ. මොකද්ද මම කරන්නේ? බිෂප් ගෙන් වැහුවාම මම ක්වීන් ගෙන් මේ නයිට කපලා දානවා. ක්වීන් ගෙන් නයිට කැපුවාම එයා අනිවාර්යයෙන්ම කාසල් කරා යාගේ ප්‍රශ්න බේරගන්න. දැන් මොකද කරන්නේ? මෙන්න මේක තමයි most logical move එක. එයා කාසල් කරන්න තියෙන possibility එක වැඩි. මොකද ප්‍රෙෂර් එක අයින් කරගන්නේ අනිවාර්යෙන් කාසල් කරයි. කාසල් කරන් පස්සේ ගේම් එක ඉවරයි. මොකක්ද වගේ මූව් එක? ඔව්. අපි සෙල්ලම් කරනවා රුක් E7. රුක් සැක එකක් දෙනවා. රුක් E7 වලට එයා අනිවාර්යයෙන්ම ක්වීන් ගෙන් E7 කපයි නොකැපුවා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. කැපුවාම දැන් අපිට රුකුයි පෝන්ලා 3ක් තමයි අපි දීලා තියෙන්නේ. නමුත් අපිට මේ ගේම් එකේ වින්නින් ඇඩ්වාන්ටේජ් එක න කොහොමද? අපි කරන්නේ රුක් E8 දාලා චෙක් කරනවා. රුක් E8 දාලා චෙක් කරාම එයා මොකද කරන්න ඕන? එයා ක්වීන් අයින් කරගන්න ක්වීන් ටවර් ඔතන ඉන්න බෑ. එයා ක්වීන් D6 වලට දාලා එක්ස්චේන්ජ් එක ඔෆර් කරයි. මොකද එයා පීස් අප් ඒ හින්දා එයා අනිවාර්යයෙන්ම එක්ස්චේන්ජ් එක ඔෆර් කරයි. බය වෙන්න එපා. තාම ගේම් එක ඔයාගේ. ඔයා තමයි මේ ගේම් එක දැන් දිනන්නේ. ඔයා අනිවාර්යයෙන්ම මේ ගේම් එක දිනනවා කොහොමද? ඔයා ක්වීන් G5 ඇවිල්ලා G7 weakness එකට ෆයිට් කරනවා. G7 weakness එකට ෆයිට් කරනවා කියලා කියන්නේ එයා අනිවාර්යෙන් G7 බේර ගන්නවා. එයා තව පාරක් try කරයි. එක්ස්චේන්ජ් කරන ගමන් G7 weakness එක බේර ගන්න. මොකද කරන්නේ? අපේ අයිඩියා එක bishop cut F7 අපි තව piece sacrifice එකක් දෙනවා bishop cut F7 check එකත් එක්ක. එයාට options නැහැ. මොකද එයාට king අයින් කරන්න බෑ. මොකද king අයින් කරොත් අපි bishop ගෙන් queen එක කපලා දාන හින්දා ඒක එයාට කරන්න බෑ. එයා මොකද්ද rook ගෙන් අපේ bishop එක කැපුවොත් අපි කරන්නේ rook e8 දාලා check කරනවා. rook e8 දාලා check කරාම එයාට තියෙන only idea එක rook ගෙන් වහන එක විතරයි. rook ගෙන් වැහුවාම අපිට පුළුවන් මොකක් කරන්නද? rook takes rook කරලා check කරන්න. අපි තවත් exchange දැන් ඔයගොල්ලන් හිතන්න පුළුවන් ඇයි මේ තවත් exchange කරන්න අපි piece down position එකේ තවත් exchange කරන්න. නෑ මේක අපි theoretically එතන practically හරියටම study කරලා තියෙන position එක. එහෙම වුණොත් එයා අනිවාර්යෙන් මේක king ගෙන් කපන්න ඕන. කැපුවාම අපි කරන්නේ queen දාලා check කරනවා. queen දාලා check කරාන් පස්සේ මොකද වෙන්නේ? එයා අනිවාර්යෙන්ම game එක පරාදයි. මොකද එයාට king f7 එන්න බෑ. එයා king f7 ආවොත් knight මෙතනින් check කරලා ෆෝක් එකක් එනවා මේ පීසස් දෙකට. ඉතින් ඒ හින්දා එයා ගොඩක් වෙලාට මේ queen ගෙන් වහයි queen ගෙන් වැහුවොත් game එක queen down වෙනවා නෙවෙයි totally mate වෙනවා. පේනවද mate එක? පොඩ්ඩක් වීඩියෝ පෝස් කරලා හිතලා බලන්න ඔයාලට mate එක පේනවද කියලා. අපිට පුළුවන් bishop takes G7 කළා check එකක් දෙන්න. bishop takes G7 එකට එයාට king and G7 කපන්න බෑ. මොකද queen down වෙනවා. queen down ලා මේටුත් වෙනවා. ඉතින් ඒ හින්දා එයා ගොඩක් වෙලාට king f7 ගනි. king f7 ලා idea එක තමයි queen එකත් protect කරන ගමන් check එකෙන් බේරෙන්න. ඉතින් අපි ඊළඟට target එක තමයි queen f6 check කරනවා. queen f6 check එකට එයාට only idea king g8 විතරයි. king g8 මොකද මෙතනදී යාට වෙන option නැහැ නේද? පේනවනේ. වෙන option නැහැ. king g8 යන්න ඕන. king g8 ගියාම අපි කරන්නේ bishop ගන්නවා h6 වලට. bishop h6 අපි G7 mate එකක් arrange කරලා තියෙන්නේ. G7 mate එක නවත්තන්න නම් එයා queen f7 එන්න ඕන. queen f7 ආවම එයා exchange එක offer කරන ගමන් තමයි mate එක නවත්තන්න try කරන්නේ. but cannot stop. අපි මොකද කරන්නේ? queen D1 වලට D8 වලට දාලා check කරනවා. queen D8 check එකට එයා අනිවාර්යයෙන්ම queen ගෙන් check එක වහන්න ඕන. queen එක D8 mate වෙනවා. ඉතින් පුංචි දුවල පුතාලාට තේරෙන්න ඕන මේක හරි ලස්සන idea එකක්. මේක ඔයාලට tournament game එකක් ඇතුලේ අනිවාර්යයෙන්ම classic game එකක් ඇතුලේ පවා පාවිච්චි කරන්න පුළුවන් ලස්සන idea එකක්. ඉතින් අද වීඩියෝ එක මම හිතනවා ටිකක් ලස්සනයි, හොඳ ඇටැකින්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලස්සනයි නම් අපි කියලා තේරෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා තියන්න. ලයික් කරන දැම්මයි කියලා අපි තරහක් නැහැ. හැමදාමත් කියනවා අපි ඔයගලන්ට මේ වගේ වීඩියෝස් හැමදාම හවස 6ට සහ ටැක්ටිකල් අයිඩියාස් සම්බන්ධ වීඩියෝ එකක් රැයට අරගෙන යනවා. ඉතින් මේ වීඩියෝස් එක්ක අපි හෙට දවසෙත්
මේ වගේ ලස්සන වීඩියෝස් දෙයක් එක්ක හම් වෙනකන් පුංචි දුවලා පුතාලා හැමෝටම සුබ දවසක්.